නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගයට කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. සීලය කියන්නේ සිත කය වචනේ සංවරය. සංවර වුණොත් තමයි සිත එකඟ වෙන්නේ. සිත එකඟ වීමට සිහිය තියෙන්න ඕනේ. සිහිය නැතුව සිත එකඟ වෙන්නේ නැහැ. තොට සීලයේ රකින කෙනාට ඒකට සිහිය පවත්වන්න වෙනවා. නැත්තම් මේ සිල්පද කැඩෙනවා. සිල්පද කැඩෙනවා කියන්නේ සිහිය නැහැ. සිහිය නැහැ කියන්නේ සමාධිය සකස් වෙන්නේ නැහැ. දැන් පැවිද්දන්ට තියෙනවා ප්‍රධාන වශයෙන් සිල්පද 227ක්. ඒවායේ තියෙනවා සිල්පද වශයෙන් යහපත් හැසිරීම සම්බන්ධව. ඒවායේ පැවිද්දන්ට ඒ පමණක් නෙමෙයි, ගිහි අයටත් ඒ ගැළපෙන ශික්ෂාපද තියෙනවා. ඒවා දැනගෙන ආරක්ෂා කිරීම උපාසක උපාසිකාවන්ටත් බොහෝ සෙයින් වටිනවා. එතකොට ඒවා දැනගන්න එක ඒ ආභි සමාචාරික සීලය යහපත් පැවතුම් විදියට දේශනා කරන්න. ඉතින් ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ඉන්නවා සවග මහණු කියලා පිරිසක්. ඒ අය ඒ සවග මහණු සිටගෙන මහවටන් සුළු වටන් කරනවා. එතකොට ගිහි අය දොස් කියනවා ශ්‍රමණ ශ්‍රාවක පුත්‍රයෝ කාමභෝගී. ගිහියෝ වගේ හිටගෙන මහවටන් සුළු වටන් කරනවා කියලා දොස් කියනවා. ඒක අහලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ සිල්පදයක් පනවන සිටගෙන නොගිලන් වූවෙක් ඒ මහවටන් සුළු වටන් නොකළ යුතුයි කියලා. ඒ මහවටන් කියන්නේ මල පහ කරනවා. සුළු වටන් කියන්නේ මූත්‍රා කරනවා. ගිලන් නැති කෙනෙක් ඒ සිටගෙන මල මුත්‍රා පහ නොකළ යුතුයි කියලා ඒ සිල්පදයක් පනවනවා. එතකොට ඒ ආය අවස්ථාවකේ සවග මහණෝ දියෙහි මල මුත්‍රා පහ කරනවා, කෙල ගහනවා. මිනිස්සු දොස් කියනවා ඒ කාමභෝගී ගිහියෝ වායි කියලා. ඒ අවස්ථාවේත් භාග්‍යවතුන් වහන්සේ ඒ සිල්පදයක් පනවන ජලයේ මල මුත්‍රා කෙල නොගැසිය යුතුයි කියලා. ගිලන් පුද්ගලයෙකුට ප්‍රශ්නයක් නැහැ කියලා හදිස්සි අවස්ථාවක් කියලා දේශනා කරනවා. ආය සිල්පදයක් පනවන ඒ සවග මහණෝ නිල් තන මත මල මුත්‍රා කෙල ගැසීම ආදිය කරනවා. ඒ අවස්ථාවේදී දොස් කියනවා මිනිස්සු. ඒ අවස්ථාවේදීත් ඒ සිල්පදයක් පනවන නිල් තන මත මහා වටන් සුළු වටන් කෙල ගැසීම නොකළ යුතුයි කියලා. එතකොට මේ විදිහට ඒ ශික්ෂා පද ගිහි පැවිදි අයටත් ඒ මනා ඒ සංවරයට හේතු වෙනවා. ඒ ගිහි අය විසිනුත් ඒ රැකිය යුතු ඒ සිල්පද ලෙස දක්වන්න පුළුවන්. දැන් අර ඉන්නවා ඒ තිරිසන්ගත සත්වයන් අතරේ අර උසස් සත්වයෝ, අජානීය ආශ්වයෝ, ඇත්තු ආදී නුවණ තියෙන උසස් කුලයේ සත්වයෝ. ඒ අය පවා ජලයේ මල මුත්‍රා පහ කරන්නේ නැහැ. ඒ අය මල මුත්‍රා කරන්න අවශ්‍ය වුණොත් ඒ ජලයේ ඉද්දී ඒ ගොඩට එනවා කියනවා. ඒ වගේ සාමාන්‍ය ලෝකයේ ඒ පවතින ඒ චාරිත්‍ර සීලයක්, ඒ චිත්ත ස්වභාවයක් ඒක. ඒතර ඒ චාරිත්‍ර කියන්නේ ඒ වාරිත්‍ර සීලය. වාරිත්‍ර කියන්නේ නොකළ යුතු දේවල්. චාරිත්‍ර කියන්නේ කළ යුතු දේවල්. චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ ඒවාට දැන් බුදුදහමේ ඒ ගැඹුරු දෙයක්. එතකොට ඒවායේ ඒ දහම ඒ තේරුම් ගත්තහම ඒ සීලයෙන් සංවර වෙන්න වෙනවා, අවශ්‍ය වෙනවා. නැත්නම් මේ කියන දේවල් තේරෙන්නේ නැතුව යනවා. එතකොට ඒ නිසා ඒ දහමේ කියන ඒ අර්ථය වැටහෙන්න නම් ඒ සීලය සංවරය අවශ්‍ය වෙනවා. හිත ඒ මට්ටමකටපත් වෙන්න ඕනේ. ඒ මට්ටමට හිත ඒ ප්‍රභාස්වර වුණොත් තමයි ඒ දහමේ කියන දේවල් වැටහෙන්නේ. එතකොට ඒ නිසා ඒවට සීලය කියන එක උපකාර වෙනවා. ඒකයි සීල සමාධි ප්‍රඥා කියලා කීවේ. උතරනස දේශනා කරන්නේ. ඒ කර්මඵල තේරෙන්න නම් ඒ සීල සමාධි කියන යම් මට්ටමක් තියෙන්න ඕන සිතේ පිරිසිදු භාවයක්. එතකොට ඒ ස්වභාවය තේරුම් ගන්න මේ සීලය කියන එක ගැන දැන ගැනීම, ඒවට හිත යොමු කිරීම ඒ වටිනවා.
ගිහි අයට උනත් වටිනවා ඒ කාරණා. එයින් ඒ ස්වභාවය තේරුම් අරන් මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ දාන ආදී දස කුසල් වඩලා සංසාර දුකින් අත මිදීමට මේ සියලු කුසල් හේතු වේවා.